right. අපි ඩිස්කස් කරන්න යන්නේ අද. අපි මේ ක්ලාස් එකේදී ඩිස්කස් කරන්නේ අපි කොහොමද net ID එක හොයන්නේ. finding net ID without CID. CID එක දෙන්නේ නැතුව CID එක නැතුව net ID එක හොයන විදිහ. හරි simple method එකක් තියෙන්නේ. මම මේකට use කරනවා මෙන්න මේ IP address එක. මම random IP address එකක් ගන්නවා. මගේ IP address එක තමයි මම ගන්න 192.168.32.35. මේක තමයි මගේ IP address එක. පළවෙනිම පොයින්ට් එක තමයි ක්ලාස් එක අයිඩෙන්ටිෆයි කරගන්න එක. අපි ඒකට ආන්සර් කරනවා. මගේ ක්ලාස් එක තමයි මේකේ මොකද්ද? ක්ලාස් C. ඒතර ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. සබ්නෙට් මාස්ක් කියලා කියන්නේ ඒකෙන් තමයි අපි ඩිටර්මයින් කරන්නේ host කීයද networks කීයද network කීයද host කීයද කියන එක. ඒතර සාමාන්‍ය ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක වෙන්නේ 255.255.255.0. ඔක තමයි ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් එක. ඔක ක්ලාස් B එකේ આવොත් 255.255.0.0. ක්ලාස් A එකේ නම් 255.0.0.0. එතකොට ඒක ක්ලාස් එකෙන් ක්ලාස් එකට චේන්ජ් වෙනවා. අපි ඒක ඩිස්කස් කරලා තියෙනවා. එතකොට ක්ලාස් C එකේ ඩිෆෝල්ට් සබ්නෙට් මාස්ක් හොයාගත්තා. මේකේ බයිනරි වර්ෂන් එක ලියා ගන්නවා. මම මේකේ බයිනරි වර්ෂන් එක විදිහට ලියනවා 255 කියන්නේ එක ඒවා 8ක්. ඒ කියන්නේ ඔයගොල්ලෝ බයිනරි කරා නම් එක ඒවා 8ක් එනවා 255. ඩොට් එතකොට මේ K වලින් අපිට කියවෙනවා networks 0 වලින් කියනවා අපිට host. ඊට පස්සේ IP address එක අපි binary කරගන්නවා. IP address එක binary කරගන්න 192 ඔන්න binary කරගන්න ඕන. 168 උත් binary කරගන්න ඕන. 32 උත් binary කරගන්න ඕන. 35 උත් binary කරගන්න ඕනේ. 192 binary කරගන්න. දැන් මේ binary කරන ඒවා ඔයගොල්ලන්ට උගන්වනවා A levels පටන් ගත්ත ගමන් second lesson එකේ. මම නමුත් ඒ ක්‍රමෙම මතක තියාගන්න නැතුව මම හිතුවා චුට්ටක් එක ස්පීඩ් අප් කරගන්න. මම position values ටික ලියනවා 1 2 4 8 16 32 64 128 මේ තමා අර බිට්ස් 8 values ටික. මට හදාගන්න 192 මම 128 වලට ක්ලික් කරගන්නවා. 128 එකක් දාගන්නවා. 64 එකක් දාගන්න. එතකොට මට 192 හම්බෙනවා. මේක සාමාන්‍යයෙන් ඕගොල්ලන්ට බෙදලා ගන්න පුළුවන් අර ඔගොල්ලෝ බයිනරි නම්බර්ස් කන්වර්ෂන්ස් ඉගෙන ගත්තා නම් ඔයගොල්ලන්ට ඔක බෙදලා ගන්න පුළුවන්. ඉතින් මම මේ හැමෝටම බිංදු දාගන්නවා. මොකද පොසිෂන් values වල 128යි 64යි එකතු කරලා 192ක් එනවා. ඔන්න මගේ 192. මට හොයන්න ඕන 168. 168 හොයන්නත් මට අනිවාර්යයෙන්ම 128 එකක් ඕනේ. නේද? 128 එකක් ඕනේ. ඊට පස්සේ 32 කියලා කියන්නේ 160. 8 කියලා කියන්නේ 168. එතකොට මේවට quantum 1 zeros දාගන්නවා ඒ position values වලට අනුව. I need 32. So I put here මේවට quantum 0 දාගන්නවා. 35. 1 34 35. මෙන්න මේ මෙතඩ් එකට මම බයිනරි කරගන්නවා. නැත්නම් ඔයගොල්ලන්ට අර ක්ලාසිකල් මෙතඩ් එක ඔයගොල්ලන්ට මතකයි. ඔයගොල්ලන්ට පුළුවන් බෙදලා ගන්න. දැන් ඕගොල්ලෝ මේ බයිනරි කරගත්තු ආන්සර් එකත් ඔහොම තියාගෙන ඕගොල්ලෝ සබ්නෙට් මාස්ක් එකකටම ලියා ගන්නවා.
default subnet mask එක මම ඒක ලියා ගන්නවා. ඔන්න default subnet mask කියලා. දැන් මම මේ binary version එක ලියා ගන්නවා. 192 binary version එක තමයි 11000000 dot 168 වල binary version එක 101010 sorry 10101000 32 වල binary version එක 0010000 35 වල binary version එක 001000011 දැන් ඔයගොල්ලන්ට මතක ඇති අපි bitwise AND operation කියලා third lesson එකේදී ඉගෙන ගන්නවා lesson එකක්. ඒ කියන්නේ bitwise AND operation එකේදී වෙන්නේ මෙහෙම එකක් දුන්නොත් AND operation එක මතක ඇති AND එකේදී වෙන්නේ 1 1 આવුත් විතරයි answer එකට 1 එන්නේ. 1 1 આવුත් විතරයි answer එකට 1 එන්නේ. අනිත් හැම වෙලාවකටම 0 එන්නේ. 0 1 0 0 1 0 තුනට වෙන්නේ 0. එහෙනම් මම මේක answer එක ඒ විදිහට ගන්නවා. 1 1 මේ ඔක්කොම එතකොට 0s එනවා. 1 0 1 0 1 0 0 0 ඔන්න AND operation එක දාපුවම 0 0 1 0 0 0 0 0 මෙතන 0 0 0 0 0 0 0 0 දැන් ඔයගොල්ලෝ AND operation එකෙන් binary answer එකක් obtain කරා. දැන් ඔයගොල්ලෝ මේ ආපු binary answer එක convert කරනවා decimal වලට. එහෙනම් අපිට එනවා answer එක 192.168.32.0. එතකොට IP address 192.168.32.35 වල net ID එක මොකද්ද? 192.168.32.0 කියන එක. එතකොට මේක තමයි මේගොල්ලන්ගේ network ID එක වෙන්නේ. මෙතනින් තමයි අපි use කරන්නේ subnetting වලට එක්ක block sizes වලට හරි අපි මේක subnet කරන්න net ID එක හොයාගෙන තමයි ඉස්සරහට යන්නේ. හැබැයි පොඩි point එකක් තියෙනවා දැන් ඔළුවේ තියාගන්න. මොකක්ද ඒ point එක? ඒ point එක තමයි default subnet mask වලට IP address IP address එකක් එක net ID එක හොයනකොට හරි ලේසි ඔයගොල්ලන්ට. ඕගොල්ලෝ default subnet mask එකකින් අර හොයන net ID එක දැන් for example මම තවත් class එකකට අයිතියක් ගන්නවා. මම ගන්නවා 191.130.121 මෙන්න මේ කියන IP address එක. එතන මේක අපි දන්නවා මේක class B කියලා. class B කියලා. එහෙනම් class B නම් අපි දන්නවා class B එකේ subnet mask එක මොකද්ද? 255.255.0.0. එහෙනම් මේ මුල් ඔක්ටේට් දෙකේ විතරයි එකේව එන්නේ. එහෙමනම් ඔයගොල්ලන්ට නිකන් assumption එකක් ඔළුවේ තියාගන්න පුළුවන්. default subnet mask එකකින් ඉඳන් මේක AND operation දැම්මොත් අනිවාර්යෙන් මේ දෙක විතරයි එන්නේ. මේ ඔක්කොම 0 වෙනවා. එහෙනම් මෙයාගේ net ID එක මොකද්ද? 129.191.0.0. එතකොට default subnet mask කියලා net ID හොයන එක හරි ලේසි. ඇයි? අපිට default subnet mask එක දීලා තියෙනකොට ඒ default subnet mask එකයි IP address එකයි AND operation එකට දානකොට ඒ AND operation එකේ answer එක හැම වෙලාවෙම එකේව තියෙන තැන් වලට විතරයි answers එන්නේ zeros තියෙන තැන් වලට එන්නේ නැහැ. අන්න ඒක අපි ඔළුවේ තියාගන්න ඕන. simple methods ටිකක් මම steps ටික දීලා තියෙනවා ඔයගොල්ලන්ට කොහොමද net ID එක හොයන්නේ කියලා. ඉතින් මේකෙම අනිත් කොටස තමයි CIDR එකත් එක net ID එක හොයන එක. ඒතර ඒක පොඩ්ඩක් වෙනස් වෙනවා CIDR එකේදී අපි ඒ ගැන
ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු.